දැනක මම වත් එක්ක ෂෙයා කරගත්තා. ඉතින් මේ වීඩියෝ එකේ ගොඩාක් දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා මාර විදිහට ප්‍රතිඵල ආවා කියලා. ඉතින් මට ගොඩක් සතුටුයි. අතරතුරේදී සමහර කමෙන්ට් තිබ්බා කෙට්ටු අපිට උදව් කරන්නේ නැද්ද මහත් වෙන්න කියලා. ඉතින් ඒකටත් මම රහසක් කියන්න තමයි මේ අද ඔයාලට ආවේ. දැන් අපි මහත් වෙනවා කියලා අනවශ්‍ය විදිහට මේ දේ දාගෙන අපි අර බොඩි ෆැට් එක වැඩි කරගෙන මහත් වෙලා වැඩක් නැහැනේ. රෝගී වෙලා අපි මහත් වෙන්න ඕනේ නිරෝගීව. අපි weight gain කරනවා නම් ඒක නිරෝගීව කරන්න ඕනේ. ඉතින් මම මේක මගේ ජීවිතයේ අත්දැකීමක් ඇසුරෙන් වත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. දැන් මම කිලෝ 25ක් මහත් වෙනේ මගේ බබා හම්බෙන්න ඉන්නකොට. මොකද මම වෙජිටේරියන් නේ ඒ කාලේ. මම අවුරුදු 25ක් මස් මාළු මුකුත්ම කෑවේ නැහැ. ඉතින් මගේ අල්ලපු ගෙදර මම ඒ කාලේ අබුඩාබි ජීවත් වෙනවා. ඉතින් මගේ අල්ලපු ගෙදර නේබර් හිටියා අරාබ් ජාතික කාන්තාවක්. එයා මට කිව්වා ඔයා වෙජිටේරියන් නේ. මම බයයි ඔයාලා බබාට අවශ්‍ය පෝෂණය හම්බෙන්නේ නැහැයි කියලා. එයා රෙකමෙන්ඩ් කළා මට ඩේට් සිරප් බොන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් අරාබි කට්ටිය ඩේට් යූස් කරනවානේ. ඉතින් මමත් හොඳ වෑන් එකක් ගෙනල්ලා ඔක දිනපතා බොන්න ගත්තා. මම හිතා ගන්න බැරි විදිහට මහත් වෙනා. ඒ විතරක් නෙමෙයි මම බය වුණා මම වෙජිටේරියන් නිසා බබාට අවශ්‍ය පෝෂණය හම්බෙන්නේ නැති වෙයි කියලා. සෑහෙන්න එළවලු පළතුරු එතකොට නට්ස් වර්ග ගොඩාක් ෆැට් එක තියෙන නට්ස් වර්ග එහෙමත් කන්න ගත්තා. ඉතින් මේ විදිහට තමයි මම කිලෝ 25ක් වැඩි වුණේ. හැබැයි ඔයා ගොඩාක් අනවශ්‍ය දේවල් කන්න ගිහිල්ලා බර වැඩි කරගත්තා වගේ නෙමේ අසනීප වුණොත් ගොඩාක් විවිධාකාරයේ රෝගී තත්ත්වයන් එන්න පුළුවන්. ඒ නිසා මම අද ඔයාලට මේ කියලා දෙන්න යන රහස නිරෝගීව බර වැඩි කරගන්නේ කොහොමද? මාසෙන් ඔයාලට මාර විදිහට weight එකක් ගන්න පුළුවන්. මෙන්න මේකයි කරන්න තියෙන්නේ. ඔයාලට මම ස්මූදි එකක් හදන්න කියලා දෙන්නම්. මේක බොන්න උදේටයි හවසටයි. ෆ්‍රෙෂ් මිල්ක් තියෙන්නේ. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 400ක් අරගෙන ඒකට රටේදි 5යි ආමන්ඩ්ස් තියෙනවා නම් ගොඩාක් හොඳයි. නැති වුණත් ගැටලුවක් නැහැ. නැත්නම් කජු වුණත් හොඳයි. ආමන්ඩ්ස් 5යි, ડેට්ස් 5යි, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 400ක් එක්ක ඔයා දන්නවද කැවෙන්ඩිෂ් කියලා කෙසෙල් జాතියක් තියෙනවා. අර ආනමාළු එකේම කහ පාට එක ඉතින් ඒක ගොඩක් කාබනික ඕගනික් විදිහට තමයි තියෙන්නේ. ඒ කැවෙන්ඩිෂ් කෙසෙල් ගෙඩියක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ආනමාළු එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳට ඉදිච්ච කෝලි කුට්ටු ගෙඩි දෙකක් ගන්නත් පුළුවන්. අරගෙන මේකට අවකාඩෝ මේ මොනවාද අලිගෙඩි පෙර ගෙඩියක් දාලා මේක හොඳට බ්ලෙන්ඩ් කරලා ඔයා උදේටයි හවසටයි බොන්න. හවස ගොඩක් රැට බොන්න එපා සම තියෙන කෙනෙක් නම් මේක බීලා බලන්න මාර විදිහට weight gain වෙනවා. ඒ වගේම තමයි සතියේ දෙතුන් පාරක් යෝගට් එකක් චීස් කෑල්ලක් කන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඉතින් අමතක කරන්න එපා බොරුවට තෙල් ಜಾති පිටි ಜಾති කන්න ගිහිල්ලා අනවශ්‍ය මේදය දාගන්න එපා. මේක කරලා බලනවා මාර විදිහට බලන් ඉදි මහත් වෙනවා.